උපවාසය අපි හැමෝම අහලා තියෙන දන්න දෙයක්. ලෝකේ පුරාම විවිධ සංස්කෘතීන් වල ආගම් වල මේ පිළිවෙත තියෙනවා. ඒත් ඇත්තටම උපවාසය යෙදෙනවා කියන්නේ මොකක්ද? ඒක නිකන්ම කැම බීම නවත්තලා ඉන්න එක විතරද? එහෙමත් නැත්නම් ඊට වඩා ගොඩක් ගැඹුරු අර්ථයක් තියෙනවද? හරි, මේ විග්‍රහයෙන් අපි බලමු උපවාසයේ සැබෑ හරය මොකක්ද කියලා. ඒ කියන්නේ ශාරීරික ක්‍රියාවෙන් එහාට ගිහින් ඒකේ තියෙන ආධ්‍යාත්මික පැත්ත ගැන අපි කතා කරමු. සමහර විට පොඩි කාලේ මතක ඇති උපවාසය කියන එක හරිම අමාරු දෙයක් විදිහට දැනුණා. ඒත් ටිකෙන් ටික තේරුම් යද්දි පැහැදිලි වෙනවා මේක නිකන්ම බඩගින්නේ ඉන්න එක නෙවෙයි කියලා. ඇත්තටම මේක ස්වයන් හික්මීමක්, ආත්ම විමර්ශනයක්, ඒ වගේම ආධ්‍යාත්මිකව දියුණු වෙන්න ලැබෙන නියම අවස්ථාවක්. ගොඩක් අය දකින්නේ උපවාසය කියන්නේ ශාරීරික සීමා ටිකක් විතරයි කියලා. ඒත් මූලාශ්‍ර දිහා බැලුවම පේනවා ඒක ඊට වඩා කොච්චර ගැඹුරු දෙයක්ද කියලා. මෙන්න මේක තමයි උපවාසය සම්බන්ධයෙන් තියෙන පොදු පරස්පරයක්. අපි බලන්නකෝ. අපි අහන ප්‍රශ්න. එන්නත් කටුවකින් උපවාසය කැඩෙයිද? වැරදීමකින් ලුණු ටිකක් දිවේ ගෑවුනොත්. මේ වගේ හරිම තාක්ෂණික පොඩි දේවල් ගැන අපි කොච්චර වාද වෙනවද? ඒත් අනිත් පැත්ත බලන්න. ඕපාදුප කිව්වොත් උපවාසයට මොකද්ද වෙන්නේ? ඊර්ෂ්‍යා කරොත්, බොරු කිව්වොත් මේ වගේ ලොකු ආධ්‍යාත්මික වැරදි අපි නොසලකා හරිනවා. මේ ස්ලයිඩ් එකේ මේ වෙනස, ඒ විසන්දි වීම හරි ලස්සනට පෙන්නනවා. ඇත්තටම ඉතිහාසයේ පුරාම උපවාසය කියන්නේ ආධ්‍යාත්මික හික්මීමකට පාවිච්චි කරපු හරිම බලවත් මෙවලමක්. හැබැයි කාලයත් එක්ක අනිත් ආගමික පිළිවෙත් වගේම මේකත් නිකම්ම බාහිර ක්‍රියාවලියට විතරක් සීමා වෙච්ච යාන්ත්‍රික දෙයක් බවට පත්වෙන්න පුළුවන්. මූලාශ්‍රවලිනුත් පෙන්වලා දෙනම උපවාසය නිකම්ම චාරිත්‍රයක් බවට පත්වීමේ අනතුරක් තියෙනවා කියලා. එහෙම වුණොත් ඒක තියෙන ඇතුළාන්තය වෙනස් කිරීමේ බලය නැති වෙලා යනවා. ඔව්, මෙතන තියෙන තීරණාත්මකම කාරණය තමයි මේ අසමතුලිතතාවය. ශාරීරික චාරිත්‍රය ඒකේ ආධ්‍යාත්මික අරමුණ යටපත් කරලා. හිතන්න අපි වතුර බින්දුවක් ගැන කරදර වෙනවා ඒත් අනුන්ගේ හිත රිද්දන වචනයක් ගැන කිසිම වගක් නැහැ. මේ අසමතුලිතතාවය නිසා උපවාසයේ සැබෑ හරය නැති වෙලා ඒක නිකම්ම ශාරීරික ව්‍යායාමයක් බවට පත් වෙනවා. හරි, එහෙනම් මේ යාන්ත්‍රික උගුලෙන් මිදිලා උපවාසයේ සැබෑ ආධ්‍යාත්මික හරය නැවත හොයාගන්නේ කොහොමද? පිළිතුර තියෙන්නේ මානසික හික්මීම කියන කාරණේ තුල. අපි දැන් බලමු මේ අදහස උපවාසයේ මූලිකම හරය දක්වා ගොඩනැගෙන හැටි. මුහම්මද් නබිතුමා අවධාරණය කරලා තියෙනවා උපවාසය කියන්නේ ශරීරයට බරක් දෙන එක විතරක් නෙවෙයි කියලා. ඒක මූලිකවම ආධ්‍යාත්මික සහ මානසික පාලනයක්. ඒක හරියට ජිම් එකකට යනවා වගේ. අපි ශාරීරික ව්‍යායාම කරද්දී අපේ මාංශපේශි ශක්තිමත් වෙනවා. ඒ වගේ අපි උපවාසයේ යෙදিদি ශක්තිමත් කරන්නේ අපේ ආධ්‍යාත්මික මාංශපේශි. ඇත්තටම මේ කියමනින් උපවාසය කියන ක්‍රියාව සම්පූර්ණයෙන්ම වෙනස් විදිහට අර්ථකථනය කරනවා. මෙතනදී අවධානය ආමාශයෙන් ආත්මය පැත්තට මාරු කරනවා. ඒක නිකම්ම බඩගින්නේ ඉන්න එකක් නෙවෙයි, ඊට වඩා ගොඩක් එහාට ගිය දෙයක් බවට පත් කරනවා. එහෙම බලනකොට සැබෑ උපවාසය කියන්නේ අපේ සියලුම ඉන්ද්‍රියන් සම්බන්ධ වෙන පුළුල් ක්‍රියාවලියක්. ඒක ලස්සන වත්තක් වගා කරනවා වගේ වැඩක්. වත්තක බීජයක් හිටවල විතරක් මදි නේද? වල්පැල ගලවන්න ඕන, පසට වතුර දාන්න ඕන, පලිබෝධකයන්ගෙන් ආරක්ෂා කරන්න ඕන. අන්න ඒ වගේ තමයි උපවාසයේදී ආහාර පාන වලින් වැළකෙනවා වගේම අපේ සිතුවිලි, වචන සහ ක්‍රියාවන් කියන වල්පැලත් පාලනය කරගන්න ඕන. එහෙනම් මේ ගැඹුරු අර්ථය නොසලකා හැරියොත් මොකද වෙන්නේ? නිකම්ම කුසගින්නේ ඉදලා කරන උපවාසයක ප්‍රතිවිපාක මොනවද? මූලාශ්‍රය මේ ගැන බොහොම බරපතල අනුතර ඇඟීමක් කරනවා. මේක ඊටාම බලවත් ප්‍රකාශයක්. මෙන් පැහැදිලිවම කියවෙන්නේ මානසික හික්මීමක් නැති උපවාසයක් කියන්නේ කිසිම ආධ්‍යාත්මික විපාකයක් නැති හුදු හිස් වතාවතක් විතරයි කියන එක. ඔව්, මානසික පාලනයක් නැතුව උපවාසය කියන්නේ හරියට පණ නැති ශරීරයක් වගේ. ඒක හිස් කවචයක්. ඒකෙන් අභ්‍යන්තර පරිවර්තනයක් ඇති කරන්න බෑ. හරියට හොඳ බීජයක් පොළවේ හිටවලා ඒකට වතුර නොදා ඉන්නවා වගේ වැඩක්. ඒ බීජය කවදාවත් පැලවෙන්නේ නැහැ. ඒ විදිහටම මානසික පාලනයක් නැති උපවාසයකින් කිසිම ආධ්‍යාත්මික වර්ධනයක් වෙන්නේත් නැහැ. මේ කාරණයක් එක්කම වැදගත් ප්‍රශ්නයක් මතුවෙනවා. පවකින් දූෂිත වුණු උපවාසයක තාක්ෂණික තත්වය මොකක්ද? ඒක තවමත් වළංගු උපවාසයක් විදිහට සලකනවද? විද්වතුන් මේ ප්‍රශ්නය සාකච්ඡා කරලා විවිධ නිගමනවලට ඇවිත් තිනවා. බලන්න, බොහෝ විද්වතුන් එකඟ වෙන්නේ උපවාසයේ තාක්ෂණිකව නම් බින්දෙන්නේ නැහැ කියලා. හැබැයි ඒ හැමෝම එක හඬින් කියන දෙයක් තමයි පෞකාර ක්‍රියාවක් නිසා ඒකේ සම්පූර්ණ අරමුණයි ඒකෙන් ලැබෙන විපාකයයි මුළුමනින්ම නැති වෙලා යනවා කියන එක. ඒක හරියට රසවත් ලස්සන පළතුරක් අරගෙන මඩේ ඔබනවා වගේ. පළතුර තවමත් පළතුරක් තමයි, ඒත් ඒකේ රසේවත් වටිනාකමවත් දැන් නැහැ. ඒ වගේ තමයි. එසේනම් උපවාසය කියන්නේ හුදෙක් කුසගින්නේ සිටීමට වඩා වැඩි දෙයක් නම් එහි අවසාන ඉලක්කය මොකද්ද? අපි ඇයි මේ පුහුණුවේ යෙදෙන්නේ? අපි බලාපොරොත්තු වෙන්නේ මොකද්ද?
රමලාන් කියන්නේ හරියට මාසයක් පුරා දිවෙන ආධ්‍යාත්මික බූට් කැම්ප් එකක් වගේ. මේක නිර්මාණය කරලා තියෙන්නේ වසරේ ඉතුරු මාස 11 පුරාම පවතින චරිතයක් සහ හික්මීමක් ගොඩනගන්න. ඒක හරියට මැරතන් තරඟයකට පුහුණු වෙනවා වගේ. එක රැයකින් මැරතන් එකකට පුහුණු වෙන්න බෑ නේද? මාස ගණන් සමහර විට අවුරුදු ගණන් පුහුණු වෙන්න ඕන. ඒ වගේම ආධ්‍යාත්මික හික්මීමත් එක රැයකින් ඇති කරගන්න බෑ. උපවාසය කියන්නේ ඒකට අපිට උදව් වෙන ක්‍රමයක්. ඉතින් පිළිගත් උපවාසයකට යන මාවතේ ප්‍රධාන පියවර දෙකක් තියෙනවා. පළවෙනි එක ශාරීරික පාලනය. ඒ කියන්නේ ආහාර පාන වගේ දේවල් වලින් වැළකීලා ඉන්න එක. දෙවෙනි එක ඒ වගේම වැදගත්ම එක මානසික සහ ආධ්‍යාත්මික පාලනය. ඒ කියන්නේ දිව, ඇස්, හිත වගේ දේවල් වලින් කරන පව් වලින් වැළකීලා ඉන්න එක. මේ අත්‍යවශ්‍ය අංග දෙකම එකතු වුනම තමයි සැබෑ ප්‍රතිලාභය ලැබෙන්නේ. මේක තමයි අවසාන ඉලක්කය. ඒක හුදු කුසගින්න නෙවෙයි සම්පූර්ණ ආධ්‍යාත්මික අලුත්වීම සහ සමාව ලැබීම. ඒක හරියට සර්පෙක් පරණහම ගලවලා දාලා අලුත් හමක් ලබනවා වගේ. උපවාසයේ යෙදෙද්දී පරණ නරක පුරුදු සහ පෞකාර ක්‍රියාවන් අත්හැරලා අලුත් ආරම්භයක් ගන්න අවස්ථාව ලැබෙනවා. ඒ තමයි සමාව ලැබීම. ඉතින් අවසාන වශයෙන් අපි අපේම අහගන්න ඕන ප්‍රශ්නයක් තියෙනවා. අපි රකින්න උපවාසය නිකන්ම බඩගින්නක් සහ තිපහක් විතරද? එහෙමත් නැත්නම් ඒක සමාව සහ ආධ්‍යාත්මික පාරිශුද්ධ භාවය කරා යන මාවතක්ද? මේ අවසාන සිතුවිල්ලත් එක්ක අපි මේ විග්‍රහය මෙතනින් අවසන් කරමු.